ආයිබෝවන් ඔයාලා හැමදෙනාටම මාර්තු මාසයේ අස්වැසුම ප්‍රතිලාභී මුදල් පළවන අදියරේ කට්ටියට වැඩිම ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එක බලන හැමදෙනාම අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඔබන්න. එතකොට ඔයාලට මේ වගේ නවතම තොරතුරු, සත්‍ය තොරතුරු එවලේම දැනගන්න පුළුවන්. ඉතින් අද හරියටම මාර්තු මාසයේ 8 වෙනිදා වෙනවා. ඉතින් මේ වෙනකොටත් පළවන අදියරේ අයට සිස්ටම් එකෙන් මුදල් බලා ගැනීමේ හැකියාව නැහැ. ඉතින් ඒ ගැන අහලා ඇමතුම් රාශියක් එනවා. ඉතින් ඇයි ඒ කියලා. ඉතින් ඕගොල්ලන්ට සිස්ටම් එක හරහා මුදල් බලා ගන්න පුළුවන් හෙට දවසේදී. ඉතින් හෙට දවසේදී තමයි ඔයාලට සිස්ටම් එකේ චෙක් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ වෙනකොට දෙවන අදියරේ අයට නම් සිස්ටම් එකට සල්ලි දාලා තියෙන්නේ. මේ ගැටලුව තියෙන්නේ පළවන අදියරේ අයට විතරයි. ඉතින් එයාලට හෙට වෙනකොට සිස්ටම් එක හරහා ඔයගොල්ලන්ගේ මුදල් බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒ ගැන තමයි දැනුවත් කරන්න උවමනා වුනේ. ඉතින් ඊට පස්සේ කියන්නම් ඔයාලට බැංකුවට ගිහිල්ලා මුදල් අතටම අරගන්න පුළුවන් කවදද කියලා. ඉතින් පළවන අදියරේ අය බය වෙන්න අවශ්‍ය නැහැ. මුදල් කප්පාදුවක් සිද්ධ කරලා නැහැ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔය ගැන තමයි අද දැනුවත් කරන්න උවමනා වුනේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වටිනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම අස්වැසුම ගන්න ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරලා එයාලවත් දැනුවත් කරන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙනම් නැවත වාරයක් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. තාමත් සබ්ස්ක්‍රයිබ් කරපු නැති කට්ටිය දැන්ම පහළ තියෙන කළු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අනිවාර්යෙන්ම channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙ පාරක් අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙනකන් ඔයාලා හැමදෙනාටම සුබ දවසක් වේවා.